මේ වෙද්දී ලංකාවට අමතරව සමස්ත ලෝකයේම ප්‍රවෘත්ති වාර්තාවලට අවධානය යොමු කරමින් සම්පූර්ණ තත්ත්වය පිළිබඳ වාර්තාවක් අප ඔබට ගෙනෙන්නටයි සූදානම් වන්නේ. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව මහනුවර දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්‍රිතව පවතිනා වූ පහත් බිම් බරපතල ආකාරයේ ගම් වතුර තත්ත්වයකට ලක්විය හැකි බවට මේ වන විට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ වගේම තමයි කැලණි ගඟ ආශ්‍රිතවත් යම් සුළු ගම් වතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට මේ වෙද්දී අනතුරු ඇඟවීම් තිබෙනවා. විශේෂයෙන්ම මහනුවර නුවරඑළිය මේ කියන ප්‍රදේශවලට දැවැන්ත වර්ෂාපතනයත් සහිතව නුවරඑළිය නගරයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා මහනුවර ප්‍රදේශ රැසක් මේ වෙද්දී ජලයෙන් යට වෙලා සහ විශේෂයෙන්ම අපට දැකගත හැකි නාය අවදානම් වර්ධනය වෙමින් පවතිනවා. මාතලේ දිස්ත්‍රික්කයේත් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වෙද්දී බරපතල ආකාරයේ ස්වභාවික ව්‍යසන තත්ත්වයක් සමස්ත රට පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා සහ සුලිකුණාටුව සක්‍රිය වෙමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. මේ වෙද්දී ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව මේ කියන රාජ්‍යයන් රැසක්ම දකුණු ආසියානු කලාපීය රාජ්‍යයන් රැසක්ම බරපතල ආකාරයේ ව්‍යසනකාරී තත්ත්වයකට මේ වෙද්දී මුහුණ දෙමින් සිටිනවා. ආසියානු කලාපය කියන්නේ මේ වෙද්දී බරපතල ආකාරයකින් ස්වභාවික ව්‍යසනයන්ට විවෘත වුණු භූමියක්. once in 300 years අවුරුදු 300කට සැරයක් එන බරපතල ගණයේ වර්ෂාපතනයත් එක්ක තායි නගරය සම්පූර්ණයෙන්ම මේ වෙද්දී ගම් වතුර තත්ත්වයක් ඒ අනුව සවුත් ඊස්ට් ඒෂියා වලටත් මේක බලපෑමක් ඇති කර තිබෙනවා. වාර්තා වන විදිහට පුද්ගලයන් 33 දෙනෙක් මේ වෙද්දී තායිලන්තයේද මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ පළාත් 10ක් මේ වෙද්දී මේ ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක බරපතල ගම් වතුර තත්ත්වයක්. විශේෂයෙන්ම හට්යායි නගරය, ඒ වගේම තමයි මැලේසියානු බිස්නස් හබ් එක. ඒ කියන්නේ දේශ සීමාවත් ආශ්‍රිතව තියෙන මැලේසියන් හබ් එක මේ වෙද්දී අවුරුදු 300කට පසු මිලිමීටර් 335ක දැවැන්ත වර්ෂාපතනයකට මේ වෙද්දී ලක් වෙලා තිබෙනවා. නිවාස වාහන බොහෝමයක් මේ වෙද්දී විනාශයට පත් වෙලා සහ ප්‍රදේශීය ආශ්‍රිතව දැවැන්ත ගම් වතුර තත්ත්වයක් මේ වෙද්දී ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ වගේම තමයි වියට්නාමයේ මේ වෙද්දී මරණ 98ක් වාර්තා වෙලා තිබෙනවා. මැලේසියාවේ 19000ක් මේ වෙද්දී Tamanගේ නිවාස වලින් ඉවත් කරන්නට කටයුතු කරලා තිබෙනවා. ඉන්දුනීසියාවේ පුද්ගලයන් 19 දෙනෙකු මරණයට පත් වෙලා තවත් විශාල පිරිසක් මේ වෙද්දී අවතැන් 10ට පත් වෙලා තිබෙනවා. තායිලන්තයේ මිලියන 2කට ආසන්න ජනතාවක් මේ වෙද්දී ගම් වතුරෙන් අවතැන්තාවයට පත් වෙලා 13000කට නිවාස අහිමි වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා තායිලන්තය, මැලේසියාව, වියට්නාමය මේ කියන බොහෝ රාජ්‍යයන් මේ වෙද්දී බරපතල ආකාරයේ ස්වභාවික ව්‍යසනයකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී මේ රාජ්‍යයන් වල මැලේසියාව, තායිලන්තය මෙවැනි රාජ්‍යයන් වල ඔබ ගමන් කරන කෙනෙක් නම් කරුණා කරලා ඒ පිළිබඳ දෙවතාවක් හිතන්න. ඒ වගේම තමයි වියට්නාමයත් මේ වෙද්දී එවැනි ආකාරයේ ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා ඔබ විදේශගත වෙනවා නම් බොහොම කරුණාවෙන් අපි දැනුම් දෙන දේ තමයි ඉවැකුේෂන් සෙන්ටර්ස් 126ක 19000ක් මැලේසියාවේ මේ වෙද්දී රැඳිලා ඉන්නවා. ප්‍රාන්ත පළාත් වලින් ගත්තාම කෙලන්ටන්, පර්ලිස් කියන ප්‍රදේශ ගත්තහම මේ ප්‍රදේශවලත් ගම් වතුර තත්ත්වය වර්ධනය වෙලා තිබෙනවා. ශීඝ්‍ර ලෙස හමුදාව යොදා ගනිමින් මේ වෙද්දී තායිලන්තය, මැලේසියාව, වියට්නාමය කියන රාජ්‍යයන් තුනේම පීඩාවට පත්වුණු ජනතාව මුදා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවට එනකොට මේ වෙද්දී මරණ 40කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවට නිල නොලත් වාර්තා කියන විටදී විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 17ක් බරපතල ආකාරයකින් මේ වෙද්දී වර්ෂාපතනයත් එක්ක පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි පුද්ගලයන් 15කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වෙලා තිබෙනවා. මේ වෙද්දී සති දෙකකට ආසන්න කාලයක් පුරා ඇති වුණු වර්ෂාපතනයත් එක්ක තමයි මේ ආකාරයේ දැවැන්ත ගම් වතුරක් සහ නායම් වාර්තා වන්නේ. මේ වෙද්දී මුදා ගැනීමේ කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම තව දුරටත් කාලගුණය නරක අතට වර්ධනය වෙමින් පවතින බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කර තිබෙන්නේ. තව දුරටත් වර්ෂාපතනය ඉහළ යා හැකි, ගම් වතුර තත්ත්වය ඉහළ යා හැකි, ඒ වගේම තමයි නායම් තත්ත්වයේ වර්ධනය විය හැකි කියන නිවේදනය නිකුත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයකට අනුව වාර්තා වෙන විදිහට මේ වෙද්දී පුද්ගලයන් දිස්ත්‍රික්ක 17ක විශාල සංඛ්‍යාවක් බරපතල ආකාරයෙන් ගම් වතුරට ලක් වෙලා තිබෙනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ මේ වෙද්දී මිලිමීටර් 300 ඉක්මවා වර්ෂාපතනයක් ලැබිලා තිබෙනවා. ඒක තමයි එක කෙටි කාලයක් ඇතුළත ලැබුණු ඉහළම වර්ෂාපතනයේ විදිහට හඳුනාගන්නේ. තව දුරටත් අඩු පීඩන තත්ත්වයේ වර්ධනය වෙමින් පවතිනවා. ප්‍රබල සුළං
තත්ත්වයක් වාර්තා වෙමින් පවතිද්දී වර්ෂාපතනය තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මේ වෙද්දී රතු අවදානම් නිකුත් කරන ලද ප්‍රදේශ රැසක් තිබෙනවා. high risk district විදිහට තමයි ඒවා හඳුන්වලා තිබෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී නිවාසවල රැඳී සිටින්න කියන ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම හෙට දවසේදී රාජ්‍ය ආයතන වලට නිවාඩු ලබා දීලා තිබෙනවා. නමුත් රාජ්‍ය ආයතන වලට නිවාඩු ලබා දුන්නත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකයි. සෙනසුරාදා ඉරිදා දවස් දෙක එන්නේ. මේ දවස් වලටත් එක්ක සූදානම් වීම සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඉතිහාසයේ මුහුණ නොදුන්නු දැවැන්ත ස්වභාවික ව්‍යසනයට අප සියලු දෙනාම මුහුණ දිය යුතුයි. ඉතාමත් සක්‍රිය ලෙස මේ සක්‍රිය ලෙස මුහුණ දීම කියන දේ ගත් විටදී ඔබට ලබා දෙන නිවේදන ඔබ ඒ විදිහටම පිළිපැදිය යුතුයි. ඔබට ලබා දෙන අනුතුරු ඇඟවීම ඔබ ඒ විදිහටම පිළිපැදිය යුතුයි. රතු නිවේදනයක් නිකුත් කළා නම් ඒ රතු නිවේදනයට අනුගතව ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය අපි බොහොම දැඩිව කියනවා. විශේෂයෙන්ම මාර්ගයේ නොපෙනෙන තරමට වතුරෙන් පිරීලා නම් කරුණාකර පුරුදු පාර උනත් ඒකේ යන්න එපා. මොකද මාර්ගයේ සමහර තැන්වලින් කඩාගෙන ගිහිලා විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් මේ වෙද්දි කඩාගෙන ගිහිල්ලා, නුවරඑළියේ මාර්ග රැසක් කඩාගෙන ගිහිල්ලා, කොත්මලේ මාර්ග රැසක් කඩාගෙන ගිහිල්ලා, මේ නිසා වලපනේ මාර්ග රැසක් කඩාගෙන ගිහිල්ලා පුරුදු පාර වුණත් පාර ෂුවර් ඇති කියලා යන්න හිතන්නවත් එපා පාර පේන්නේ නැත්තම්. මොකද ගිලා බැසපු තැනකින් ඔබේ වාහනය පහළට ගියොත් ආයේ බේරගන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා disaster in Asia including severe flooding and landslide in South East Asia affecting countries Thailand, Vietnam, Indonesia, Malaysia. මේ තමයි South East Asia වල countries. ඊට අමතරව වාර්තා වෙනවා ශ්‍රී ලංකාව බරපතල ආකාරයක ව්‍යසනයකට ලක්ව තිබෙනවා දකුණු ආසියාතික රාජ්‍යයක් විදිහට. ඉතින් මේ සුලිකුණාටුවේ තත්ත්වයක් එක්ක අසල්වැසි රාජ්‍යයන්ද මේ වෙද්දී Tamanගේ දැඩි අවධානය යොමු කර තිබෙනවා සුනාමි තත්ත්වය ඇතිවීමත් එක්ක. මේ වෙද්දී විශේෂයෙන්ම මේ වෙද්දී අප තොරතුරු ලබා ගන්නවා ජාත්‍යන්තර වශයෙන් කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා මේ සුලිකුණාටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ. ඒ අනුව වාර්තා වන තොරතුරු වලට අනුව දිත්වා කියන මේ සුලිකුණාටු තත්ත්වය මේ වෙද්දී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. Tropical Cyclone Panel of the World Meteorological Organization WMO එක සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සියලුම දෙනා නිරීක්ෂණය කරමින් සිටින්නේ මේ සුලිකුණාටුවේ තත්ත්වය පිළිබඳ. ඒ අනුව වාර්තා වන තොරතුරු වලට අනුව මේක ශ්‍රී ලංකා වාශ්‍රිත කලාපය තුල දැන් වාර්තා වන්නේ වුන් නිශ්චිත වශයෙන්ම ප්‍රකාශයක් කරනවා මේ සම්බන්ධයෙන්. එහි සඳහන් වෙලා තිබෙන කාරණය තමයි මේක අවපීඩන තත්ත්වයක් දක්වා මේ වෙද්දී වර්ධනය වෙමින් පවතිනවා කියන කාරණය. ඒ කියන්නේ මෙහි ප්‍රබලත්වය තවදුරටත් වර්ධනය වන්නට පුළුවන්. Deep depression near Sri Lanka upgraded to cyclone. මේක cyclone එකක් දක්වා වර්ධනය වීමක් තිබෙනවා. Deep depression එකක්. ඒ කියන්නේ අඩු පීඩන තත්ත්වයේ ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්눔 කරනවා කියන කාරණය තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකාව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා කියන කාරණයත් මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේක විශේෂයෙන්ම intensifies into a cyclone එකක් බවට මේ සුලිකුණාටු තත්ත්වය දැන් පත් වෙලා තිබෙනවා කියන කාරණේ. විශේෂයෙන්ම මුහුදු තීරය සහ ගොඩබිම කියන දෙපාර්ශ්වයෙන්ම එකම විදිහට පීඩනයට මේන් ලක්වන්නට පුළුවන්. යේමනයේ විසින් නම් තැබූ මේ දිට්වා සුලිකුණාටුව ප්‍රබල සුළං තත්ත්වයක් තවදුරටත් ප්‍රදේශාශ්‍රිතව වර්ධනය කරන්නට පුළුවන්. මිලිමීටර් 200ක්ම වර්ෂාපතනයක් උතුරු මැද මධ්‍යම වයඹ කියන පළාත් වලට ඇති වෙන්නට පුළුවන්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මිලිමීටර් 150ක වර්ෂාපතනයක්, සබරගමුව, බස්නාහිර, බදුල්ල සහ බඩකලපු කියන ප්‍රදේශවලට ප්‍රබල වැසි සහිත තත්ත්වයක්. ඒ වගේම තමයි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදු කරමින් පවතිනවා. ඒ වගේම තමයි මේ වෙද්දී ඇතැම් ප්‍රදේශවල මීටර් 3-4ක් උසට ජලය වතුර තත්ත්වය වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම වෙරළ තීරය ගත්තාම පුත්තලම, කංකසන්තුරේ, කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය මේ සමස්ත මුහුදු කලාපයේම නාවික කටයුතු සහ මුහුදු යාම් සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබෙනවා දීවර කටයුතු වලටත්. ඒ වගේම තමයි මුහුදට යාම නැවත දැනුම් දෙනතුරු තහනම් කර තිබෙනවා කියන කාරණේ වාර්තා වෙන්නට ඕනේ. ඒ වගේම වාර්තා වෙනවා තවදුරටත් authorities urge the public to remain vigilant regarding severe weather conditions expected through November 30th and to follow update issued by the Department of Meteorology. ඒ අනුව expected through November 30th, නොවැම්බර් 30 වනදා දක්වා මේ
කුණාටුවේ ප්‍රබලත්වය බලපවත්වන්නට පුළුවන්. ඒ නිසා ජනතාවට අවදියෙන් සිටින්න කියන කාරණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තාමත් හොඳින් තේරුම් ගත යුතු කාරණය මෙයයි. ඒ නිසා මේක සුළුපටු තත්ත්වයක් නෙමෙයි කියන දේ අපි කවුරුත් තේරුම් ගත යුතුයි. ලංකාව මෙවැනි සුලිකුණාටු තත්ත්වයන් වලට මෑත කාලයේ මුහුණ දුන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා දැන් අපි තේරුම් ගත යුතුයි මේ සුලිකුණාටුව කියන තත්ත්වය අපි හිතනවට වැඩිය බරපතල ආකාරයෙන් වේගයෙන් ගමන් කරමින් තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දිත්වා පිළිබඳ තවදුරටත් වාර්තා කරනවා මේක දකුණු බේකේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව ඉදිරියට යමින් තිබෙන්නේ. ඒ වගේම තමයි මේ තවදුරටත් වාර්තා කරනවා ඉන්දියාවේ පුඩුචෙරි සහ දකුණු ආන්ධ්‍රා ප්‍රදේශයත් මේ වෙද්දි මේ සුලිකුණාටු තත්ත්වෙන් බලපෑමට ලක් වෙලා තිබෙනවා. ඒ ප්‍රදේශවලටද බරපතල ආකාරයේ වර්ෂාපතනයක් ඇති වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයටත් මේ ප්‍රබල සුලිකුණාටු තත්ත්වය මේ වෙද්දි බලපාලා තිබෙනවා. ඒ අනුව දිත්වා සුලිකුණාටුව යේමනයේ විසින් නම් කරනු ලැබුවේ විශේෂයෙන්ම මේක දිත්වා ලැගූන් නැත්තම් සොක්රානා අයිලන්ඩ් කියන මේ දිත්වා ලැගූන් ආශ්‍රිතව තමයි ඔවුන් මේකට නම් කරනු ලැබුවේ. කෙසේ වෙතත් දැන් මේ වෙද්දි රීජනල් මෙට්‍රොලොජිකල් ඩිසෙන්ටර්ස් ඒ කියන්නේ ප්‍රාදේශීය පවතිනා වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු එකිනෙකාට තොරතුරු හුවමාරු කර ගැනීමෙන් සිටිනවා. මේ තොරතුරු තුළ චෙන්නයි මේ වෙද්දි රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම නාගපට්ටිනල් තිරුවරූර් තජාවුරු පුඩුකොට්ටායි මේ කියන ප්‍රදේශවලටත් මේ වෙද්දී අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ වගේම තමයි තවදුරටත් තිරුවාරු නාගපට්නම් මේ කියන විල්ලුපුරම් මේ කියන ප්‍රදේශ රැසකටම මේ වෙද්දී වෙරළ තීරය ආශ්‍රිතව පවතින ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කර තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම ඔවුන් වාර්තා කරනවා චෙන්නයි වලට දකුණු දිගට වන්නට කිලෝමීටර් 700ක දුරින් මේක තවදුරටත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් තිබෙනවා සහ morning of November 30th when it crosses the coast වෙරළ තීරය හරහා මේක දිවයිනෙන් බැහැර යනතුරු නොවැම්බර් 30 දක්වා මේ සක්‍රියව පවතිනවා කියන කාරණය තමයි මේ වෙද්දි වාර්තා කරන්නේ. මේ සයික්ලෝන් එක සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඡායාරූප රැසක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තමිල්නාඩු, පුඩුචෙරි, ආන්ධ්‍රා ප්‍රදේශ මේ කියන සියලුම වෙරළ තීරයන් ආශ්‍රිතව මේ වෙද්දි රතු නිවේදන නිකුත් කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉන්දියාවටත් ඒ ප්‍රදේශ ආශ්‍රිත ඔවුන් ඉන්දියාව වාර්තා කර තිබෙනවා ලංකාව පිළිබඳ. ලංකාව 11:30ට පොතුවිල් වලින් මේක ඇතුල් වුණා. කිලෝමීටර් 90ක් පැයට කිලෝමීටර් 90ක වේගයකින් ගමන් කරනු ලබනවා. පැයට කිලෝමීටර් 120 දක්වා ගමන් කරන්නට පුළුවන්. මෙවැනි පුරෝකථනයන් උන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මඩකලපුව, හම්බන්තොට, ත්‍රිකුණාමලය මේ කියන ප්‍රදේශ බොහෝමයකට ඔවුන් 1 කිලෝමීටර වලින් වාර්තා කරනවා පුඩුචෙරි සිට කොයි විදිහටද බලපෑම ඇති කරන කාරණේ කියලා. ඒ වගේම තමිල්නාඩුව මෙහිදී බලපාන්නට පුළුවන්. නාවික කටයුතු සියල්ලම නතර වීමත් එක්ක මේක ආර්ථිකයටත් බලපාන ලබන ප්‍රබල කාරණයක් බවට පත් වෙමින් තිබෙනවා. අපි තවදුරටත් ලැබෙන තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී පවතින සමස්ත දේශීය සහ විදේශීය තොරතුරු තමයි අපි ඔබට ගෙනාවේ. මොකද දේශීය මාධ්‍ය පමණක් නෙමේ ජාත්‍යන්තර මාධ්‍යත් මේ අනතුර පිළිබඳ මීට පෙර සිටම අනතුරු ඇඟවීම් යාවත් කාලීන කිරීම නිකුත් කරමින් තිබුණා. ඒ සියලු තොරතුරු ඔබට වැදගත් වනු ඇතයි අප විශ්වාස කරනවා. මේ පවතිනා වූ ප්‍රබල ආපදා තත්ත්වයක් එක්ක ඔබ අවට සිටින ප්‍රදේශ ගැන සැලකිලිමත් වෙන්න. ගෙවල් වලට පොල් ගස් නැමිලා තියෙනවා නම්, අතු නැමිලා තිබෙනවා නම් ඒ සියලු දේ පිළිබඳ අවධානය සිටින්න. මොකද හේතුව ජීවිතයයි වැදගත් වෙන්නේ. දේපල මේ වගේ දේවල් අපිට කොහොම හරි එකතු කරගන්න පුළුවන්. හැබැයි ගෙදර දරුවෙක්ට වැඩිහිටියෙක්ට හානියක් වුණොත් ඇයි අපි එහෙම හානි කරගත්තේ කියන පසුතැවීම ජීවිතේ කවදාවත් අපිට අයින් කරගන්න බෑ. ඒ නිසා අපි ඔබ හැමෝගෙම ඉල්ලන්නේ මේ මොහොතේ පවතින තත්ත්වය හොඳින් තේරුම් ගන්න. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. චාරිකා වගේ දේවල් යොදාගෙන තිබුණා නම් ඒවා කරන්න එපා. මොකද ස්වභාවික පරිසරය කොයි විදිහට වෙනස් වෙයිද දන්නේ නැහැ. ඔබට තියෙන්නේ ලෝකේ හොඳම වාහනේ වෙන්න පුළුවන්. එහෙම කියලා ගම් වතුර සහිත භූමියේ අනවශ්‍ය විදියට හැසිරීම කරන්න එපා. ගම් වතුර බලන්න යන්න එපා. පාලම යට වෙලා තියෙන විදිය බලන්න යන්න එපා. යම් ආකාරයකින් පල්ලෙහාට වයර් වැටිලා තියෙනවා නම් මේවා අතපත ගාලා විනාශ මේවා කරන්න යන්න එපා. අනතුරු ඇඟවීම් නිවේදනය අදාළ ප්‍රදේශවලට දැනුම් දෙනවා මිසක හේතුව මේවායි විදුලිය තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වෙද්දි පහළ කඩු ගන්නාව යලිත් වතාවක් නාය ගිහින් තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව පාර සම්පූර්ණයෙන්ම වැහෙන විදියට මේ වෙද්දි සම්පූර්ණයෙන්ම කඩු ගන්නාව යලිත් වතාවක් මේ වෙද්දී සම්පූර්ණයෙන්ම පාර නාය ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි කෘෂි බිම් වලට දරුණු බලපෑමක් මේ වෙද්දී ඇති වෙලා තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අපට අවාසනාවන්ත විදිහට වාර්තා කරන්න සිද්ධ වෙනවා. අනුරාධපුරයේ මහානොච්චි කුලම වැවේ වැව් බන්ට් එක කඩාගෙන ගිහිල්ලා තිබෙනවා. ඒකත් එක්ක කුඹුරුවක් කර 100 ගාණක් ජල කඳින් යට වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙවැනි ආකාරයේ
ප්‍රශ්න තිබෙනවා. මේ අතර හයිවේ එකේ මේ වෙද්දි නොමිලේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මයංගනේ අම්පාර වවුනතිව් කියන ප්‍රදේශවලට විදුලි බල ඇන හිටීම් තියෙනවා. බදුල්ල පැත්තේ තත්ත්වය එන්නෙන්නම බරපතල වෙමින් තිබෙනවා. මොකද බදුල්ලේ මේ වෙද්දි ප්‍රදේශ රැසකටම බරපතල ආකාරයේ තත්ත්වයක් මුහුණ වෙලා ටවුන් එක මැද්දෙන් පාරේ වතුර බහින්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා ඉතාමත්ම ආරක්ෂාකාරී වෙන්න අනතුර පිළිබඳ කලින්ම දැනුවත් වෙනවා නම් එතනින් ඉවත් වෙන්න කියන ඉල්ලීම කරනවා. තවත් ලැබෙන තොරතුරු සියල්ල ඔබ වෙත සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.